දැන් අපි පීටරට ළමයි ඔයා අවුරුදු 13 14 ඔයාගේ ගැන බලන්නේ. ඒ කියන්නේ ඔයාලා පීටරට ඉපදුන ළමෙක් නම් අවුරුදු 13 14 වෙද්දී අම්මා තාත්තා ඔයාව බලන්නේ නැහැ. එතන ඉහාට ඔයා තනියම ජීවත් වෙන්න ඕනේ. එහෙම කරන්නෙම සමහරලාවට ඔයාව ශක්තිමත් කරන්න තමයි. දැන් ලංකාවේ ළමෙක් වැටුනොත් ඔයා හිතලා බලන්න ලංකාවේ ළමෙක් වැටුනොත් අම්මා දුවගෙන ඇවිල්ලා පොළවට ගහලා හරි පොළවට ගහනවා. ඉන්න පුතේ පොළවට ගහන්න අපි කියලා මේ ඉන්නේ ගහමු කියලා පොළවට ගහනවා අර ළමයාට පෙන්වන්න මේ පොළව වැරදි කියලා. පිටරටක ළමෙක් වැටෙන වෙලාව බලන්න. ඔය නිකන් ඔය සුද්දෝ ඉන්න තැනක බලන්න පිටරටක ළමෙක් වැටුනොත් මොකද වෙන්නේ කියලා. ස්තම්භ සතයකට ගණන් ගන්නෑ. හරි පයිසෙකට ගණන් ගන්නෑ. මයින් කරන්නේ පිටරට අම්මලා තාත්තලා ළමයා දාන වතුරට ස්විමින් පූල් එකට එකක් ගිහිල්ලා හරිද තමන්ගේ මේ චූටි ළමයා මෙච්චරක් විතර පොඩි ළමයි වතුරට දානවා ස්විමින් පූල් එකට දානවා බලන්නේ ඌ බින්ලා කොට දෙනවා අපේ ඒකට දැන් මම තාම කොහේ හරි ට්‍රිප් එකක් ගියොත් අම්මා කියනවා නාන්න එපා අරකයි මේකයි අදටත් ඒ කියන්නේ අර ඒක තමයි ඉතින් කල්චර් එක වෙනස් එතකොට දැන් ලංකාවේ අභියෝග වලට මුහුණ දෙන ළමෙක් හදන්නේ ලංකාවේ හදන්නේ අභියෝග වලට අභියෝග එන්න දෙන්නේ නැහැ අම්මලා තාත්තලා අභියෝග වලක්ව ගන්නවා අම්මා තාත්තා ශක්තිමත් වෙනවා ළමයා ශක්තිමත් වෙන්නේ නැහැ පිටරට කරන්නේ එහෙම නෙමෙයි ළමයාට අභියෝග එන්න දෙනවා ඔයා කවදද දවසක දරුවෙක් හදන කාලෙක ඒ වගේ පොඩි ට්‍රෙන්ඩ් එකක් කරලා බලන්න හැබැයි ඔයාගේ රැකවරණේ තියෙන්න ඕන ළමයාට අම්මා තාත්තගේ රැකවරණේ ළමයාට ඕනි හැබැයි මම කියන්නේ එහෙම නෙමෙයි වැට්නාම උස්සන්න යන්න එපා පීනන්ඩ අර වගේ නිකන් වතුරට දාලා බලන්න මම ළමයා මරන්න එපා ළමයා මරයි දන්නේ නැතෝ බි හරිද අර එහෙමනේ මම කියන්නේ උට අභියෝග වලට මුණ දෙන්න සලස්වන්න උට අභියෝග මුණ ගැහෙන්න සලස්වන්න අභියෝග මුණ ගැහෙන්නේ නැති තාක්කල් ඌ ශක්තිමත් වෙන්නේ නැහැ ඒ නිසා ශක්තිමත් මිනිස්සු බිහි උනේ අභියෝග වලට මුණ දෙන්නේ නැතුව නෙමෙයි අභියෝග වලට මුණ දීලා අභියෝග හම්බෙලා ඒවා ශක්තිමත් මිනිස්සෙක්ද ඔයා තීරණය කළ බලන්න තාම නැත්තම් ඔයා ශක්තිමත් වෙන්න පටන් ගන්න හරිද තාම එහෙම නැත්තම් ඔයා ශක්තිමත් වෙන්න පටන් ගන්න අම්මා තාත්තා කියන එක හැමදාම අහපන් හරිද අම්මා තාත්තා කියන එක ඕල්වේස් අහපන් හැබැයි අභියෝග වලට මුණ දියන්